අද අපි කතා කරන්න යන්නේ කේන්දර සටහන 11 වෙනි ලග්න. එහෙම නැත්නම් අතිශයින්ම ස්වාධීන වෙනස්ම විදියකට හිතන කුම්භ ලග්න හිමියන් ගැන. ජ්‍යොතිෂ වශයෙන් වගේම ටැරෝ ශාස්ත්‍රය කියන්නේ ඊටාම විශ්මයජනක මාතෘකාවක්. ඉතින් කුම්භ ලග්න හිමියෝ ඔබේ විශේෂිත ටැරෝ කාඩ් පත මොකක්ද? ඒ කාඩ් පතෙන් කුම්භ ලග්න හිමියන්ගේ පෞරුෂය ගැන කියවෙන කාරණා මොනවද සහ ඔබ ජීවිතයේ ඉදිරියට යනකොට සැලකිලිමත් වෙන්න ඕනි කාරණා මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි මුලින්ම බලමු කුම්භ ලග්න හිමියන්ට තියෙන ටැරෝ කාඩ් පත තමයි The Star. The Star කියන්නේ තාරකාව කියන කාඩ් පත තමයි කුම්භ ලග්න හිමියන්ට හිමි කාඩ් පත වෙන්නේ. මේ කාඩ් පතේ ප්‍රධාන වශයෙන් නිරූපණය වෙන්නේ බලාපොරොත්තුව සහ ආලෝකය. ඒ කියන්නේ අන්ධකාරයෙන් පස්සේ උදා වෙන දීප්තිමත් අනාගතය ගැන තමයි මේ කාඩ් එකේ පේන්න තියෙන්නේ. ඒ වගේම ශාන්තිය සහ සුවපත්තිය. මේ කියන්නේ මානසික නිදහස සහ සුවපත්භාවය. දේවානුභාවය සහ නිර්මාණශීලීත්වය. ඒ කියන්නේ විශ්වයෙන් ලැබෙන උසස් මාර්ගෝපදේශ සහ ආශිර්වාදය ගැන මේකේ තියෙනවා. ටැරෝ කාඩ් පතේ මේ රූපේ සටහන් වෙන්නේ එක් අතකින් ගොඩබිමටත් අනෙක් අතින් ජලාශයටත් දිය ධාරාවක් වක්රන යුවතියක්. ඇයට ඉහළින් විශාල රන්වන් තාරකාවක් සහ තවත් තාරකා 7ක් බැබලෙනවා. මේ දිය ධාරාවෙන් නිරූපණය වෙන්නේ විශ්වයේ ශක්තිය සහ දැනුම ලෝකයට බෙදා හැරීම පිළිබඳව. The Star කාඩ් පතින් කියවෙන කුම්භ ලග්න හිමියන්ගේ පෞරුෂ ලක්ෂණ ගැන අපි කතා කරමු. මේකනේ ඔබට වැදගත්ම වෙන දේ. පළවෙනි දේ තමයි විශාල බලාපොරොත්තු ඇති අය. කුම්භ ලග්න හිමියෝ කියලා කියන්නේ කොයි වෙලාවකවත් අනාගතය ගැන හිතන අලුත් තීන දකින ලෝකය වෙනස් කරන්න උත්සාහ කරන පිරිසක්. හැම වෙලාවෙම ඉස්සරහ ගැන හිතන අනාගතේ මොකද වෙන්නේ? කොහොමද මේ අනාගතය ගොඩනගාගන්නේ? මේක වෙනස්ම විදිහට කරන්නේ කොහොමද? මගේ ජීවිතේ සුපිරියටම ගොඩදාගන්නේ කොහොමද කියලා හැම වෙලේම එයාලා හිතනවා. හැම වෙලේම අනාගතවාදී. සහ මේ වෙනස් විදිහට තමයි මේ දේවල් දකින්න කැමති නිර්මාණය කරන්න කැමති වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මානුෂීය ගුණාංග. ජලයේ වක්‍රන රූපෙන් කියවෙන්නේ ඔයාලගේ තියෙන කරුණාවන්තකම සහ අන්නට උපකාර කිරීමේ කැපවීම. කියන්නේ ඕනම වෙලාවක කුම්භ ලග්න හිමියෝ හරි මානුෂීයයි පරාර්ථකාමී. අනිත්යට උදව් කරන්න බලන්නේ. වචනයක් කතා කරා අනිත්යට උදව්වක් කරන විදිහට කතා කරන්නේ. මිනිස්සුන්ගේ හිත බිඳින්න කැමති නැහැ. මිනිස්සුන්ට ලස්සනට වචනයෙන් සංග්‍රහ කරන්න කැමති කට්ටියක්. කුම්භ ලග්න හිමියෝ උදව්වක් කරන්න ගියත් ඒ උදව්ව අර හෘදයාංගවම කරන පිරිසක්. හරි මානුෂීයයි සහ හරි ආදරණීය පිරිසක් තමයි මේ කුම්භ ලග්න හිමියෝ කියලා කියන්නේ. ස්වාධීනත්වය සහ වෙනස් අදහස්. අන් අය හිතන විදිහට නෙමෙයි කුම්භ ලග්න හිමියෝ හිතන්නේ. ඒ කියන්නේ අනිත් අය උතුරට යන්න හිතුවොත් මෙයා හිතන්නේ දකුණට යන්න. සම්ප්‍රදායෙන් පිටත් තමයි හැම වෙලෙම හිතන්නේ. අලුත් විදියට හිතන්නේ. ඒ කියන්නේ අලුත් විදියට හිතීම සහ නව දේවල් නිර්මාණය කිරීම කියලා කියන්නේ කුම්භ ලග්න හිමියන්ට හිමි සහජ දක්ෂතාවයක්. ඒගොල්ලෝ ඉපදෙන්නේම මේ ස්කිල් එකත් එක්ක. අපි කුම්භ ලග්න හිමියෝ අනිත් කෙනෙක් කරන ඒවා කරන්න යන්නේ. අනිත් කෙනෙක් කරන දෙයක් හදිසි හරි කරන්න වුණොත් එයා ඒක කරන්නේ වෙනස් විදිහකට. සමහරකට ඊට වඩා හොඳ විදිහට එයා රිසල්ට් එක ගන්නවා. එයා කරන ක්‍රමය වෙනස්. හැම වෙලේම අලුත් විදිහට හිතන්නේ. අලුත් දෙයක් කරන්නේ. අලුත් විදිහට හිතලා අලුත් දේවල් කරන්නමයි හිතෙන්නේ. අනිත් අය කරන දේවල් කරන්න කැමැතිම නෑ මේ කුම්භ ලග්න හිමියෝ. අභ්‍යන්තර ශාන්තිය. ප්‍රශ්න කරදර වලට මැදි වුණත් හිත ඇතුලේ ශක්තිමත්ව ඉන්න අය තමයි කුම්භ ලග්න හිමියෝ. ඒ කියන්නේ මේගොල්ලන් හරි පොසිටිව් එනර්ජි එකක්. අනිත් අයට අවලෝකයක් වෙන්න තමයි හැම වෙලෙම බලන්නේ. කියන්නේ ප්‍රශ්න 1000ක් එක්ක වුණත් හිර වෙලා නම් ඉන්නේ කුම්භ ලග්න හිමියෝ. මේ ප්‍රශ්න 1000 එයා හිතනවා මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. මේක ගොඩ යනවා. මේක විසඳෙනවා. ඒ කියන්නේ වැරදි 1000ක් අස්සේ එක හොඳක් හොයාගන්න හැම වෙලෙම පුළුවන්. හැම වෙලෙම පොසිටිව්. හැම වෙලේම ධනාත්මක කට්ටිය තමයි කුම්භ ලග්න හිමියෝ කියලා කියන්නේ. කුම්භ ලග්න හිමියන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ගැන මේ ස්ටාර් කාඩ් එකේ කියවෙනවා. මේකේ ගොඩක්ම කියන කාරණයක් තමයි හුදකලා වීමෙන් වළකින්න කියන එක. කියන්නේ ඔබ අලුත් විදිහට හිතන නිසා සමහර වෙලාවට අනිත් අයගෙන් ඈත් වෙලා හුදකලා වෙන්න බලනවා. සමාජයක නිරන්තරයෙන් බද්ධ වෙලා ඉන්න එක හරි වැදගත්. දැන් ඔබ අලුත් විදිහට හිතලා ඒක ප්ලෑන් කරනකොට ඔබ පොඩ්ඩක් අනිත් අයගෙන් ඈත් වෙලා වගේ වැටික් කරගෙන ඉන්න බලනවා. හැබැයි එහෙම වෙන්න එපා කියලා තමයි කියන්නේ. මොකද පවුල, නෑදෑයෝ, යාළුවෝ, සමාජය ඔබ වෙනුවෙන් ඔබේ දියුණුව වෙනුවෙන් ඕනි. ඔබ නිර්මාණය කරන නව දේවල් වෙනුවෙන් ඔයාගේ පවුලේ උදව්, යාළුවන්ගේ උදව්, සමාජයේ උදව් ඕනි වෙනවා. ඔයා සමාජයෙන්, යාළුවන්ගෙන්, පවුලෙන් ඈත් වුණොත් ඔයාට උදව් ඕනි වෙලාවට ඒගොල්ලෝ ඔබට නැති වෙන්න පුළුවන්. ඒක නිසා සමාජයක ඒ කියන්නේ නෑදෑයෝ ආශ්‍රය කරන්න බෑ කියන එක නෙමෙයි වෙන්න ඕනි. නෑදෑයෝ හොඳ නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන නරක දේවල් පුරුදුගෙන දැනගෙන ඒගොල්ලන්ගේ තියෙන හොඳ දේවල් එක්ක ඒගොල්ලන් එක්ක තියෙන ආශ්‍රය කරන් යන්න ඕනි. යාළුවෝ අතාරින්න නෙමෙයි හොඳ යාළුවෝ හොයාගන්න. හැම වෙලේම සමාජෙත් එක්ක බද්ධ වෙලා අනිත් මිනිස්සුත් එක්ක සමගියෙන් කටයුතු කරන්න කියන පණිවිඩය ඔන්න ඔබට ලබා දෙනවා. දෙවෙනි කාරණාව හැඟීම් ප්‍රකාශ කරන්න. ඔබ මොළයෙන් වැඩ කරන තරකානුකූලව හිතන කෙනෙක් ඉඳ සමහර වෙලාවට ආදරණීයන් ඉදිරියේ ඔයාගේ හැඟීම් දැනීම් පෙන්වන්න ලෝභ වෙනවා.
ඒ කියන්නේ මේ හැඟීම් මේ වෙලාවේ ප්‍රකාශ කරන එක හරියද? අනිත් එක්කත් තද චරිතයක් වගේ ඉන්න බලන්න. හැඟීම් නෑ, හැමත දැනීම් නෑ වගේ. එහෙම වෙන්න එපා. සමීප සම්බන්ධතා රැක ගන්න නම් ඔබේ අභ්‍යන්තර හැඟීම් පිටතට පෙන්වීම අවශ්‍යයි. දැන් ඔබේ ආදරණීයන් එක්ක ඔබේ හැඟීම් බෙදා ගන්න. අපි හැමෝම එක හැඟීම් බෙදා ගන්න යන්න ඕනේ නැහැ. අපි හැමෝම එක්ක අපේ හැඟීම් ප්‍රකාශ කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි අපිට ආදරණීය අපේ සමීපතමයන් එක්ක අපි අපේ හැඟීම්, ආශාවන්, අපේ අදහස් අපි බෙදා ගන්න ඕනේ. මොකද එයාලා අපිත් එක්ක ඉන්න ආදරණීය අයනේ. ඒගොල්ලෝ අපිත් එක්ක රැඳෙන්න නම් අපි ඒගොල්ලොත් එක්ක විවෘත වෙන එක හරි වැදගත්. කියලා ඔන්න ටැරෝ කුම්බලක් නිමියට මතක් කරනවා. තුන්වෙනි කාරණාව ප්‍රායෝගික වෙන එක. ඒ කියන්නේ කුම්බලක් නිමිය කියලා කියන්නේ හරි විශාල මට්ටමේ හීන දකින අය. කියන්නේ විශාල හීනස ඒ කියන්නේ විශාල අදහස් තියෙන අය. මේක හොඳ දෙයක්. හැබැයි ඒ අදහස් පොළොවේ පය ගාලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. හිත හිටියට වැඩක් නැහැ. ඔබ හිතන දේ ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කරන්න ඕනේ. වැඩ පටන් ගන්න ඕනේ. ඔබ ප්ලෑන් කරලා ඔයා ඒකේ උපරිමයට යන විදිහ ඔයා ඒ කියන්නේ හිතුවට වැඩක් නැහැ. ඔයා ඒකට දාලා ඇක්ෂන් එක කරන්නේ නැත්තම්. ඔයා හැම වෙලෙම වැඩ කරන්න ඕනේ. අනාගතය ගැන හිතලා වර්තමානයේ වැඩ කරන්න ඕනේ. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න ඕනේ. වර්තමාන මොහොතේ කළ යුතු දේ කරන්න ඕනේ. එතකොට තමයි කුඹලක් නිමියට දියුණු වෙන්න පුළුවන්. හැම වෙලේම මේ මොහොතේ ජීවත් වෙන්න. අනාගතේ නිර්මාණය කරන්න අද ඔයා වැඩ කරන්නම ඕනේ. ඒකෙන්ද හැම දවසකම ඔයා වෙනුවෙන් වැඩ කරන්න. නිකන් ඉන්න එපා. හතරවෙනි කාරණේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. අන් අය වෙනුවෙන් ඔබ ඔබේ ඉලක්ක අවධානය ආදරය බෙදාරින වෙලාවේ අතරතුර ඔබ ඔබේ කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඔබේ ශරීරයේ සුවතාව වෙනුවෙන් ව්‍යායාම ටිකක් කරන එක, භාවනා කරන එක, වතුර වැඩිපුර බොන එක, විශේෂයෙන් ඔබේ ආහාර ගැන සැලකිලිමත් වෙන එක ඔන්න කුඹලක් නිමියන්න විශේෂයෙන් ටැරෝ වලදී මතක් කරනවා. විශේෂයෙන් ඔබේ කායික සුවතාවය සහ මානසික සුවතාවය ඔබේ ඉදිරි විශාල ජයග්‍රහණ වෙනුවෙන් ඔබ අද ඉඳන්ම දියුණු කරන්න ඕනි කාරණයක් විදිහට තමයි ටැරෝ ඔබට පෙන්වන්නේ. මොකද ඔබ ජීවිතේ ඉස්සරහට යනකොට ඔබ අතිශය සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙනකොට ඔබ ලෙඩෙක් වෙලා හිටියොත් වැඩක් නැහැ. ඒකින්ද ලෙඩක් නොවේ ඉඳන් ඔන්න ඔබේ කායික සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් අද ඉඳන්ම ව්‍යායාම කරන එක, ආහාර පාලනය කරන එක වගේ දේවල් කරන්න පටන් ගන්න කියලා ටැරෝ මතක් කරනවා. සාරාංශයක් විදිහට කිව්වොත් කුඹලක් නියමියන ඔබ අන්ධකාර රාත්‍රියක පායන දීප්තිමත් තාරකාවක් වගේ කෙනෙක්. විශ්වයෙන් ඔබට ලැබිලා තියෙන සුවිශේෂී බුද්ධිය සහ ආලෝකය ඔබ ලෝකයට බෙදලා දෙන්න. ඔබ හරි ආදරණීය කෙනෙක්. හැමතිස්සෙම ඔබේ අභ්‍යන්තර ශක්තිය විශ්වාස කරන්න. ඔබට හොඳ ඉන්ටියුෂන් එකක් තියෙනවා. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් ඔබ කුඹලක් හිමියෙක් නම් ඔබ දන්න ඔබේ ආදරණීය කුඹලක් හිමියන් ගාව මේ ගුණාංග තියෙනවා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක ඉදිරියටම යන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම කුඹලක් හිමි ඔබේ ජීවිතයේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඔන්න ඔබට මම හදවතින්ම සුවපැතුම් එකතු කරනවා.